හොඳයි සුබ දවසක් හැමෝටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න විශේෂයෙන් සුසා with music bar එක එකතු වෙලා ඉන්න කට්ටියට හුඟ දවසකින් වීඩියෝ එකක් කරන්න බැරුණා මොකද මම හිටියේ නෑ දැන් පොඩි බිස්නස් එකක් පිටරට යන්න සිද්ධ වුණා ඒ නිසා විශේෂයෙන් අද ආවේ අපි රෙකෝඩින් කරන ලොකේෂන් එකෙන් අයින් වෙලා පොඩි තැනකට ඇවිල්ලා තියෙනවා පොඩ්ඩක් අපිට මොහොත පේනවා හැමතැනම පේනවා ඒ නිසා එතනට ඇවිල්ලා අද විශේෂ කෙනෙක්ගේ වැඩ කරා මොකද අපි දන්න කෙනෙක්ගේ වැඩක් විශේෂයෙන් බීට් බෑන්ඩ් වලට ආස කරනවා සහ බීට් බෑන්ඩ් ගැන හොයනවා බීට් බෑන්ඩ් ගැන මොකද වෙන්නේ කියලා ඔයාලා දන්නවා මේ දවස්වල බීට් බෑන්ඩ් වලට ප්‍රශ්න ගොඩයි බීට් බෑන්ඩ් වල පස්සේ හරියට මැසිල් කරනවා ෂෝ නැහැ කානිවල් නැහැ පර්මිෂන් ප්‍රශ්න අනම් ප්‍රශ්න ඒකම අද වැඩක් කරනවා ඔයා දන්නා මෛත්‍රික සංජීව එක්ක අද මෛත්‍රික විත් ඒරියස්ලා බෑන්ඩ් එක රීස්ටෝර් වෙලා තියෙනවා ඒ කියන්නේ බෑන්ඩ් එක රීප්ලේස්මන්ට් කීපයක් වෙලා තියෙනවා මම බැලුවා ඒගොල්ලන්ගේ අද ඔග්ගයක් කළා අද මේ වැඩේ කොහොමද කරන්නේ ඒගොල්ලෝ කොහොමද මේ වැඩේ පටන් ගන්නෙ සහ බලමු ඉස්සරහට කොහොමද ස්ටේජ් එකේ අරේන්ජ්මන්ට්ස් ටික කොහොමද ග්‍රවුන්ඩ් එක කොහොමද කියලා අපි පොඩ්ඩක් බලමු හරි බොහොම ස්තුතියි බෑන්ඩ් එක පැත්තට යන්න තියෙන බෑන්ඩ් එක බැලන්ස් එකක් බලන්න ලෑස්ති වෙනවා මම හිතන්නේ කට්ටිය පොඩ්ඩක් බිසි ඉන්නේ නමුත් බලමු මේකේ ඉස්සලාම කතා එලි අවුට් එක අරින්න පොඩ්ඩක් ඉන්න මං ඊළඟ එකෙන් එන්නම්
හොඳයි මම හිතන්නේ මේක ගැන අහන්න හොඳ බෙක් කෙනා මෙතන ඉන්නවා මයිත්‍රික විත් ඒලියන්ස් ලා බලමු එයාගෙන් අහලා මොකද්ද කරන්න කියලා මයිත්‍රික සංජීව ආයි බොස් ඕකේ හොඳයි ඉතින් මම දැක්කා මම හිතුවා ඔයගොල්ලෝ පොඩක් කරනවා ඔයාලගේ මයිත්‍රික විත් ඒලියන්ස් ලා රෙජිස්ටර් කරලා දිනවා ඒ නිසා රීප්ලේස්මන්ට් කීපෙකුත් තියෙනවා මොකද්ද කියන්න පුළුවන් අද මේ වැඩේ පටන් ගන්න වෙනවා ඔව් සන්තයි ඇත්තටම මේ ඒලියන්ස් ලා ටිකක් කරන් නිහඬව හිටියා උනා දැන් ආපහු අද වැඩි ස්ටාර්ට් කරනවා රිප්ලේස්මන්ට් දෙක තුනකුත් තියෙනවා ඉතින් ඒවා කොහොමද කියලා ඔයා හොඳ ඩ්‍රමර් කෙනෙක් මාව මේ ෆීල්ඩ් එකට ගෙනාපු සුන්දර චරිතය ඉතින් ඔයාටම පුළුවන් ඒක බලන්න ඉතින් අපේ ඩ්‍රමර් ඒ වගේම කීබෝඩිස් අප්ටර් පැඩිස් මේ වගේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා නෑ මම ඇත්තටම දැක්කම මම මෙතන ඔයගොල්ලෝ මේ සවුන්ඩ් බෑන්ස් කරන වෙලාවේ ලංකාවේ ඉහළ පෙළේ බෑන්ඩ් වල හිටපු කිමුණෙක් ඉන්නවා මම පොඩි ප්‍රශ්නයක් කරනවා අවුලක් ගන්න නෑනේ කිසිසේත්ම නෑ ඔයාලට පුළුවන් මේ තියාගන්න අනිවාර්යයෙන්ම පුළුවන් වෙනවා තව එකක් තියෙනවා මොකද ලංකාවේ අද වෙනකොට මයිත්‍රික බෑන්ඩ් බීට් බෑන්ඩ් කලාව පොඩ්ඩක් පල්ලෙහාට ඉන්න තියෙන එකක ප්‍රශ්න තියෙනවා එක පර්මිෂන් ප්‍රශ්න නැත්තම් එක මුදල් ප්‍රශ්න තියෙනවා ඔයා හිතනවද දැන් මේක කොතනද යන්න ඕනද මේක අපි ගොඩනගා ගන්න මොකද මටත් ඒක බලපාන අවස්ථාවක් ඔව් සුසන්තයි ඇත්තටම එලිමහන් ප්‍රාසංගික වේදිකාව හරි වෙනස් දෙයක් නේ ඒක කියන්නේ මොනවා හරි මේ කියන්නේ හදිසියේ මේක නවතින්නෙත් මේකනේ මොනවා හරි ලංකාවේ මොකක් හරි කරදරයක් වුණත් නවතින්නේ මේක ඉතින් ඒ හැමදේමත් එක්ක තමයි මේක රන් වෙන්නේ හැබැයි අපි හරියට වැඩේ කරගෙන යනවා නම් සංවිධායකවරුත් එක්ක ලස්සන ගමනක් යන්න පුළුවන් මොකද ලංකාවේ මේ ප්‍රසංග කලාව කියන එක නවතින දෙයක් නෙමෙයි හැබැයි බීට් බෑන්ඩ් කලාවට මෙහෙම පහරක් එල්ල වෙලා තියෙනවා කියන එක ඒක මං හිතන්නේ මේ කාල පරාසයේ තියෙන ගැටලුවක් මොකද ලංකාවේ තියෙන ආර්ථික තත්ත්වයයි ඒ මත මේ ඩිපෙන්ඩ් වෙන දෙයක් මං හිතනවා ඉස්සරහට හොඳ කාලයක් එයි ඒලියන්ස්ත් බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා මම කීපදෙනෙක් කතා කළා ඒ අය කිව්වේ මෛත්‍රිකරන් මේ වෙලාවේ නිකන් අමාරු වැඩක් කරන්න යන්න කියලා ඒ කියන්නේ මොකක්ද ඔය කියන්නේ අමාරු වැටෙනවා ඉතින් මෙහෙමයි ඕන මඩියක් අයි ඉස්සරහට තියන්න ඕනේ පඩි පෙලක් නගින්න ඉතින් අඩියක් ඉස්සරහට තිබ්බොත් අඩි දෙකක් පස්සට තියලා තමයි යන්න ඕනේ මම හිතනවා මේ වෙලාවේ මම සාර්ථකයි කියලා සාර්ථකයි කියලා හොඳයි මම ඇත්තටම මම මොකක් කියලා බලන්න හිටියා මට අවශ්‍යතාවයක් තුන මම ඒලියන්ස්ලා සූපදනවා මම හිතනවා මේක ඔයාලට දිගටම කරන් යන්න ආතාව ලැබෙන කියලා අපි බලමු ෂෝ එක යන වෙලාවේ කොහොමද ඒක කොහොමද කියලා හරි thank you එහෙනම් හොඳයි බොහොම ස්තුතියි මම ඒලියන්ස් අපි බෑන්ඩ් ලීඩර් හිටියා මෛත්‍රික සංජීව අද අපි ඉස්සරහට බලමු මම හිතනවා හොඳයි ඉස්සරහට බලමු මොකද කරන්න කියලා අපි ෂෝ එක යන අතරේ බලමු මේගොල්ලන්ගේ පර්ෆෝමන්ස් කොහොමද කියලා හරි thank you හොඳයි මං හිතන්නේ මම දැන් පොඩ්ඩක් එක තැනකට ආවා මෙයාට අපහසුතාවයෙන් ඉන්නේ මේ විඳින වදේ අපිට පේනවා මේක ඇතුලේ ප්‍රසංග වේදිකාවේ අපේ එළිය ප්‍රසංග වේදිකාවේ යද්දී ප්‍රසංග වේදිකාව පිටුපස සහ ඒක සජීවීකරණය කරන්න අපි දන්නේ කෙනෙක් තමයි ගංගා වීඩියෝ ටීම් කියන්නේ. ඉතින් ගංගා වීඩියෝ ටීම් එකේ අපේ රොයි මහත්මයා ඉන්නවා. මොකද එයාවත් මට අමතක කරන්න බෑ මට දාපු වෙලාවේ. රොයි කොහොමද ඉතින් මම සෑහෙන කාලෙක ආවේ හම්බුනේ? අයිබෝවන් අයිබෝන් සුසන්ත ඉතින් ඔයා ගොඩක් කාලෙකින් හම්බුනේ මේ සංගීත කණ්ඩායම් සහ සංගීත ශාස්ත්‍රයේ අපි වැඩි පේනවා අඩු එළියට අපි තමයි මිනිස්සුන්ව පෙන්වන්නේ ගොඩක් වෙලාවට අපි පේනවා අඩුයි අපි LED පැනල් සවුන්ඩ්ස් ඒ වගේ ගොඩක් කට්ටිය ඇත්තටම එළියට පේනවා අඩුයි නමුත් ගොඩක් ලොකු කාර්යභාරයක් අපෙන් වෙනවා මේ ශාස්ත්‍රය යන්න ගොඩක් වෙලාවට ජනප්‍රිය අය අපි ගැන කියනවත් අඩුයි නමුත් මේ ඇත්තරම අපි ගංගා වීඩියෝ කියන අපි විතරක් නෙමෙයි වීඩියෝ ටීම් මෙතනින් ගියාම නර්තන කණ්ඩායම් ඒ කියන්නේ මේකට සපෝටින් කට්ටිය ඔක්කොම ස්ටේජ් එක ගහන කට්ටිය ඉඳලා ඒගොල්ලන් ගොඩාක් මේ සේවයක් කරනවා මේකට ඒ ඔක්කොංගෙම එකමුතුවක් තමයි මේ ප්‍රසංගයක් කියලා යන්නේ ඒක දැන් ඇත්තරම මේ වැටෙන තත්ත්වයකටත් ඇවිල්ලා තියෙන ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ එහෙම නැතුව මේක ඉස්සරහට මේ හොඳ තත්ත්වයකට හැමෝම කතා කරලා දැන් අපි දන්නවා ජනාධිපතිතුමත් එක්ක ගියා කට්ටිය කතා කරන්න. ඉතින් ඒ තියෙන ප්‍රශ්න ටික විසඳගෙන මේකේ හැමෝම ඉස්සර ගිය අපි ගිය පරණ මම කියන්නම් දැන් මම ගොඩාක් පරණ කැසට් කාලේ ඉඳලා ඉන්න කෙනෙක්. අර සම්ප්ලවර් සංගීත ගැහුවේ. මම සම්ප්ලවර් සංගීත කණ්ඩායම ගැන කියනව නෙමෙයි. සම්ප්ලවර් සංගීත කණ්ඩායම ගහපු කාලේ තියෙන ප්‍රසංගවල තියෙන ලස්සන අපි ඉස්සරහට දකින්න කැමතියි. නැත්තම් දැන් හුඟක් තැන් වල වැඩි තියෙන්නේ මේ සමහරලාට මේ තියෙන අප්සෙට් මියුසික් එක්ක මේගොල්ලෝ ලේ හලා ගන්න තත්යකට පත් වෙලා තියෙනවා. ස්ටේජ් වලට ගහනවා. ඉතින් ඒ වගේ වෙලා තියෙන්නේ මේ හුඟක් වෙලාට අපි හිතනවා සංගීතයේ තියෙන ප්‍රශ්නයක් උතන තියෙන්නේ. ඒකින්ද හොඳ කලාත්මක ගීත දැන් මේ හුඟක් දැන් ආයේ නැඹුරු වෙගෙන එනවා මේ පරණ ගායක ගායිකාන්ගේ සින්දු වලට. අපි හරි ආසයි. අපි වයසින්ද කියනව නෙමෙයි. නමුත් මේ ගීතයක් කියන්නේ ගීතයකින් දෙන්න ඕනේ මිනිස්සුන්ට දෙයක්.
ඒක සමාජයට දෙයක්. එතකොට ආදරයට ඒ හැම දෙයකම දෙන දේවල් ඒ විදියට රැකගෙන අලුත් දේවල් වලට ගියාට කමක් නැහැ. අපිත් අලුත් සින්දු අහන්නට හරි කැමති. එතකොට මේ එහෙම ගියොත් මේ සංගීත ශාස්ත්‍රය ගොඩයි කියලා මම හිතනවා. හරි වැඩේ ඉතර යනවා මට සද්දවල හින්දා කාර් එක ඇතුළට ආවා. බෑන්ඩ් එක ගැන කියනෝනේ බෑන්ඩ් එකේ පැක් සද්දයක් තියෙනවා. කිසිම එහෙම අවුලක් නැහැ. නමුත් අවුලක් නැත්තේත් නැහැ. තව වෙන්න ඕනේ මොකද මම දන්න කට්ටිය දන්න විදිහට ඒගොල්ලෝ සෑහෙන දවසක් ලොකු කාලයක් ප්‍රැක්ටිස් කළේ නැහැ. ඔය ඉන්න විශේෂ ප්ලේයර්ස්ලා ගැන කියනෝනේ බේස් ගිටාරිස් තමන්ගේ කාර්යය හරියටම කරනවා. මොකද බේස් ගිටාරිස් ගහන්නේ කිසිම පවර් ගිටාරයකින් නෙමෙයි normal 4 string බේස් ගිටාරික් අයිබනිස් එකකින්. එහෙනම් ඒ බේස් ගිටාරිස් සෑහෙන ඩ්‍රම් එකේ පුට්ට ගත්ත එක. ඒ කියන්නේ ඩ්‍රමත් මම දැකලා නැති එකෙක්. නමුත් ඩ්‍රමර් ටෙම්පෝයි සහ එයාගේ තියෙන ටෝන් ටික ඩ්‍රම් එකත් ඩ්‍රම් මැෂින් එකත් මහා ලොකු එකකින් නෙමෙයි ගහන්නේ. සමහරවිට ප්‍රයිමර් මැෂින් එකකින්. නමුත් වැඩේ කොට දානවා. ඒකම කියන්න ඕනේ ඒගොල්ලන්ගේ ඉන්ට්‍රෝ එක හොඳයි. ස්ලයිඩ් එක ඩිසයින් කළා. ඒ කියන්නේ වීඩියෝ වෝල් එකට වැටිච්ච පික්චර්ස් ටික තමයි. ඒක හොඳයි. විශේෂයෙන් මෛත්‍රී කියන්නේ සාමාන්‍ය හොඳ එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් බීට් බෑන්ඩ් වල. එයාට ඒක තියෙනවා. ඒකම සිංකර් එකක් හොඳයි. විශේෂයෙන් කීබෝඩිස් බේස් ගිටාරිස් මෛත්‍රික සහ තව සිංකර් එකකට නම් මම යව දන්නේ. නමුත් ඒ තුන්දෙනා එක්ස්පීරියන්ස් තියෙන කට්ටියක්. ඒ තුන්දෙනා එන ඕවරෝල් වශයෙන් බෑන්ඩ් එකේ තත්ත්වය හොඳයි. සවුන්ඩ් පැත්ත මට 100%ක් හොඳයි කියලා කියන්න බෑ. අඩුපාඩු තියෙනවා. නමුත් මම හිතනවා මේ වැඩේ හැටියට මොකද ඒගොල්ලෝ මේ හංස් වෙච්ච කාලේ හැටියට වැඩක් කරනවා. ඒ කියන්නේ වැඩේ සාර්ථකත්වයක් තියෙනවා අපිට කියන්න පුළුවන්. මොකද මෛත්‍රික සංජය විශේෂයෙන් ප්‍රොෆෝමර් පැත්ත සෑහෙන මවත් එක්කත් කාලයක් හිටිය මිනිස්සෙක්. ඒ හින්දා මම ඒක හොඳටම දන්නවා. මම හිතනවා ඒගොල්ලෝ ඉදිරියට ගියොත් තව ඔළුව කල්පනා කරලා ගියොත් ගමනක් යන්න පුළුවන් කියලා. හොඳයි. වැඩේ ඉතින් යන්න බෑ. මම ආටිස්ට් කෙනෙකුත් ආටිස්ට්ලා දෙන්න තුන් දෙනෙක් ඉන්ටෝ කරන්න හිතනවා. නමුත් එතන තියෙන සද්දෙත් එක්ක ඉන්ටෝ කරන්න බෑ මට. හරි. එහෙනම් අද වැඩේ මෙතනින් නවත්තලා අපි යනවා ගෙදර. විශේෂයෙන් මම කියනවා පුළුවන් නම් අපේ channel එක subscribe කරන්න, follow කරන්න, comment එකක් දාන්න. දාලා මේකට මොකද්ද වෙන්න ඕනේ කියලා පුළුවන් නම් දැනුවත් කරලා ඉස්සරහට කරගන්න. එහෙනම් හරි අපි යනවා වැඩේ අතර යනවා අපි ගෙදර යනවා.